Hi ඔයගොල්ලන් හැමෝටම ඉතින් ඔයගොල්ලන් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අපිට නම් ලොන් වීකෙන්ඩ් එකක්. ඉතින් ඒක ඊයේ තමයි පටන් ගත්තේ Friday, අද Saturday. ඉතින් අපි පොඩි ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩ ෆයිනලි නිව්සීලන්ත වල ඉඳන් on time යන පාන්දරින් යන එකම ට්‍රිප් එක. ඉතින් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා තැන් කීප එකටම යන්න. ඉතින් මේක හැමිල්ටන් පැත්තට ගිහිල්ලා වයිකාටෝ ගිහිල්ලා එහෙම තමයි එන්න අපි හිතන් ඉන්නේ. ඉතින් අපිත් එක්ක ෆැමිලි 4ක් විතර යනවා. ඉතින් යන ගමන් විස්තර කියන්න. දැන් ඇත්තරම අපි මෙහෙට ඇවිදලා දැන් පැයක් විතර ඇති. මේ අපි 5 වගේ වෙනකොට තමයි ආවේ. තාම මේගොල්ලන් උයනවා. අපි රෙඩි වෙනවා. මෙහින් අපිට අරන් යන තිබෙන සී සම්බෝල හදලා මම සම්බෝල එකක් අරන් ආවා. ඉතින් ගෙදර කට්ටිය ඉතුරු වැඩ ටික කරගන්නකම් අපි ආවා අපේ බෑග් ටික වාහනේට දාන්න. මොකද අපිත් යන්නේ මේගොල්ලන් එක්ක. මොකද වාහන ඔක්කොගෙම යන්නේ නැතුව අපි ටිකක් ෆන් එකටත් එක වාහන දෙකක යන්න කියලා හැදුවේ ෆැමිලි 4 එකතු වෙලා. හැමිල්ටන් වල ඉන්න කට්ටිය ගොල්ලන් වෙනම වාහනයක එනවා. ඉතින් අපි යනවා මේගොල්ලන් එක්ක. ඉතින් දැන් අපි හදන්නේ ට්‍රිප් එක පටන් ගන්න. පටන් ගන්න කිව්වට මේ පටන් ගන්නේ අපි ඕක්ලන්ඩ් වලින් ඉඳන් හැමිල්ටන් වලට යන්නයි. ඉස්සලාම අපි යන්නේ අනිත් ෆැමිලි එක කලෙක්ට් කරගන්න. ඒගොල්ලන්වත් අරගෙන ඊට පස්සේ තමයි අපේ ට්‍රිප් එක පටන් ගන්නෙ. ඉතින් අපි දැන් තමයි ගමන පටන් ගන්න හදන්නේ. අපි හැමිල්ටන් වලට ආවා. ඉතින් අපි මං කියවන අපිත් එක්ක තව ෆැමිලි එකක් යනවා කියලා. ඉතින් ඒගොල්ලන්ව පික් කරගන්න ආවා. ඉතින් දැන් තමයි ඇත්තටම හරියටම අපි ට්‍රිප් එක පටන් ගන්න යන්නේ. ඉතින් අපිත් එක්ක අද ගමන යන්න මං කියන්නේ ෆැමිලි 4ක් ඉන්නවා කියලා. ඉතින් මේ කට්ටිය තමයි අද යන්නේ. අපි හතර පාදර 5ට යන්න හිටියේ. දැන් වෙලාව 8යි කාලයි. මොකද මේ අපි ඔය කාල ඔය මේ වීඩියෝ එක අපි අම්මචන් එකෙත් තියලා ඕකම ආයෙ එකෙත් බලන්න. මේ අපි අතර පාන්දර 5ට නේද 5ට ආවේ. ඉතින් මේ 5ට ආවා. මේ ඉතින් කොමාරි ඉතින් අන්තිමට මෙයාලත් එක්ක යනකොට පොඩ වැඩේ පරක් වුණා. ඉතින් අපි ඊළ බලමු අපි කොහෙද යන්නේ කියලා. අපි අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉතින් අපි ඉස්සෙල්ලාම යන්නේ මාරකොපා ෆෝල්ස් කියලා. මෙන්න මෙතෙන්ට යන්නේ. ඉතින් අපිට හැමිල්ටන් වලින් එන්න පැයකමාරක් විතර ගියා මෙතෙන්ට. ඉතින් අපි ගිහලා බලමු ෆෝල්ස් එක කොහොමද කියලා.
එහෙම වැටෙන්නේ නැහැ අයියේ මම. එතකොට අපි අම්මා සංගිකෙන් දාන්න පුළුවන්. අපිට කියන්න මේ දැන් ඇහෙන සද්දේ මේ ෆීලිං එකයි කොච්චර ඔයගලන්ට දැනෙනවද කියලා. දැන් බලන්න දැන් සෝගාට සද්දෙනවා. How was it? Nice? How was it? Wow. Awesome, man. ඉතින් දැන් අපි වෝටර්ෆෝල් එක ගාව යන ගමන් මොකද ටිකක් වහින්නත් වගේ. ඉතින් වැස්ස තත්ත්වෙත් එක බලලා අපි නැචරල් බ්‍රිජ් එකක් තියෙනවා. මට ඒක හරියටම නම මතක නැහැ. මම එතෙන්ට ගිහිල්ලා කියන්න මොකද්ද කියලා. ඉතින් දැන් අපි එතෙන්ට යනවා. වැස්සොත් යන්නේ නැහැ. මොකද මෙතන ඉඳන් විනාඩි 10ක් වගේ දැන් අපි කාලා එතෙන්ට යනවා. වැස්සොත් යන්නේ නැහැ. වැස්සොත් කෙලින්ම අපි අද නවතින තැනට යනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අපි මෙතන කන්න නැවැත්තුවා. මෙතන තමයි අර අපි යනවක බ්‍රීච් එක තියෙන්නේ. මනගුම් මන් දන්නේ ඇත්තටම මට ඇත්තට මේක රීඩ් කරන්න බෑ. යන්න තියෙන්නේ. මම පෙන්නන්න. මෙතන යන්න තියෙන්නේ. මම තව YouTube channel එකක් කරන කෙනෙක් ඉන්නේ. තව කෙනෙක් YouTube channel එකක් කරේ. සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. එයා කට්ටිය මගෙන් සබ්ස්ක්‍රයිබ්. ඉතින් මෙන්න මේක තමයි තැන. අපි මේකට යන්න කලින් අපි හදන් ආවා ගෙදරින් කෑම සීනි සම්බෝලයි පානුයි.
ඉතින් ඒව කන්න තමයි හදන්නේ. අපේ බඩු බානවා. ඉතින් අපිට පාන් තියෙනවා. පොඩියට මොනවාගේ නගට්ස් තියෙනවා. අපේ සීනි සම්බෝලයකකෝ. මෙන්න මේ අක්ක තමයි සීනි සම්බෝලයක හැදුවේ. ඉතින් සීනි සම්බෝලයක තියෙනවා. ඉතින් දැන් අපි යන්න හදන්නේ. ආයෙමත් ඉතින් නම කියන්න මන් දන්නේ නැහැ. මට ඒක ප්‍රොනවුන්ස් කරන්න ටිකක් හරි අමාරුයි. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. කොයි පැත්තද? apa bete? I know. ඉතින් මේක නැචරල් බ්‍රිජ් එකක් නේ. ඉතින් මේ උඩ තියෙන්නේ බ්‍රිජ් එක. ඔයාලට පේන්නේ මේ පැත්තයි මේ මං ඇවිදන් ආපු වෝක් එක දිගට දෙපැත්තේ ගල් දෙකක් තියෙන්නේ. ඉතින් මෙතෙන්ට ආවන් පස්සේ මේ ගල් දෙක උඩින් මේ විදිහට කනෙක්ට් වෙලා තියෙන්නේ. මේකට තමයි ඒගොල්ලන් නැචරල් බ්‍රිජ් වෝක් එකක් කියලා දාලා තියෙන්නේ නිසා. ඉතින් මේක තමයි එන්ඩ් එක. මෙතනින් බ්‍රිජ් එක ඉවරයි, වෝක් එක ඉවරයි. ඉතින් අපි දැන් යනවා අපේ ඇකොමඩේෂන් එකට. ඇකොමඩේෂන් එකට ගිහිල්ලා අපේ රෑ වැඩ කටයුතු ටික පටන් ගන්න යන්නේ. ඉතින් එහෙනම් යන විදිහට කතා කරමු.
මොකද මෙතන හරි ලස්සනයි. සීද චුට්ටක් ඉඳලා අපි තේ එකක්ෙන් බීලා යන්න කියලා බැලුවේ. ඉතින් අපි ඊට පස්සේ එතන පොඩ්ඩක් කට්ටියත් එක්ක රිලැක්ස් වෙලා ඉඳලා දැන් අපි ආපහු ආයමත් පිටත් වුණා අපි රැයට නවතින තැනට යන්න. ඉතින් මෙතන ඉඳන් එතෙන්ට යන්න තව පැය එකයි විනාඩි 50ක් වගේ පෙන්නනවා. ඉතින් අනිත් කට්ටිය අපිව දාලා ගිහිල්ලා මොකද අපි අතර නවතිනකොට අපි ඒගොල්ලන්ට කතා කරා බට් මේ හරිය සිග්නල් නැහැ. ඉතින් ඒ නිසා අපිට ඒගොල්ලන්ව කනෙක්ට් කරගන්න බැරි වුණා. ඉතින් ඒගොල්ලන් අපි හිතනවා මග නවත්තන් ඇති කියලා. ඉතින් දැන් අපි ඒගොල්ලනුත් හොයාගෙන කොහොම හරි ඒගොල්ලන්වත් කනෙක්ට් කරගෙන අපි නවතින තැනට යන්න තමයි හදන්නේ. ඉතින් අපි නවතින තැනට ආවා. මේක තමයි අපේ accommodation එක. ඉතින් පොඩ රවුමක් කියලා පෙන්නන්නම්. ඉතින් ඒ වගේම අපි යම් පොඩි home tour එකක්. ඉතින් මම නෙමේ ඔක්කොම full organize කරේ අනිත් කට්ටිය. ඉතින් මේ තමයි ඉස්සරහා. මේක තමයි අපේ view එක. ඉතින් අපි යම් බලන්න ඇතුළට ගිහිල්ලා. ඉතින් මෙතන පොඩි සාලයක් තියෙනවා. මේක 3 bedroom එකක්. ඉතින් ඉතින් ගියාම බෙඩ් එකක් තියෙනවා. පොඩි room එකක්. bathroom එකක් තියෙනවා. bathroom එකට ගිහලා බලමු කොහොමද කියලා. right. එතකොට මෙතනින් ආවම තව room එකක් තියෙනවා. single bed එකක් තියෙන්නේ. බලමු මේක මොකද්ද කියලා. right. හඳුන් දාන එකක්, කබඩ් එකක්. එතකොට අපිට මෙතන කිචන් එක තියෙනවා, පොඩි කිචන් එකක්. කිචන් එකෙන් බලමු මොනවද තියෙන්නේ කියලා. වෙල්කම් ඉසංකා කියලාත් මෙතන ගහලා තියෙනවා. ඉතින් බලමු මොනවද අපිට කිචන් එකේ තියෙන්නේ කියලා. ඉතින් උයාගෙන කන්න බඩු තියෙනවා. උයාගෙන කන්න කියන්නේ පිඟන් එහෙම. එතකොට මෙතන ඉප තියෙනවා. එතකොට ෆ්‍රිජ් එකක්. මේක තමයි මේන් බෙඩ්රූම් එක. ඉතින් ඔහොම තමයි. ටීවී එකක් තියෙනවා.
ඉතින් ඔන්න අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. අපි අද ඇත්තටම කෙලින්ම ගෙදර යනවා කියලා තමයි හිතන් හිටියේ මෙතනින් ගිහි චෙක් අවුට් වෙලා. අපිට ඉතින් චෙක් අවුට් වෙන්න කලින් මේ Airbnb එකේ කට්ටිය කිව්වා ෆාම් වෝක් එකක් යන්න පුළුවන් කියලා. ඉතින් ඒක ගිහිල්ලා යන්න කියලා. ඉතින් අපි හදන්නේ දැන් චෙක් අවුට් වෙලා වඩු ඔක්කොම පැක් කරනවා. චෙක් අවුට් වෙලා අපි ෆාම් වෝක් එක ගිහිල්ලා යන්න. ඒ යන්න කලින් පොඩි හයික් එකක් තියෙනවා කියලා කිව්වා. ඉතින් ප්ලෑන් කරගෙන ඉන්නවා මේ අද උදේ ප්ලෑන් කරේ යන්න. ඒක ඉතින් ටයිම් එකත් එක්ක තමයි. ඉතින් වෙන විදිහට ඔයගලලා එක්ක විස්තර ෂෙයා කරගන්න. ඩ්‍රයිව් එකෙන් පස්සේ වෝක් එකක් කරේ නැහැ. මොකද ටිකක් දුර යන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපි ඒ නිසා ඩ්‍රයිව් කරා. ඊට පස්සේ මෙතන මේගොල්ලන්ගේ සත්තු වර්ගයක් ඉන්නවා කියලා කිව්වා. ඒගොල්ලන්ව බලන්න ඉතින් අපි දෙන්න ආවා. ඉතින් මෙතනින් පස්සේ අපි කෙලින්ම යන්නේ හයික් එකට. ඉතින් ගිහිල්ලා බලමු කොහෙද යන්නේ කියලා.
ඉතින් අපි හයික් එක කරන තැනට ආවා. මේකේ නම මට හම්බුණා හකරිමට. මං හිතන්නේ මං හරියට කිව්වා. ඉතින් මේකේ ට්‍රැක් දෙකක් තියෙනවා. මේක එකක් මේක අනිත් එක. ඉතින් අපි යන්නේ පළවෙනි එක මොකද ඒක පැය 2යි යන්නේ. අනිත් එකට පැය 6ක් යනවා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැනට යන්නේ පළවෙනි ට්‍රැක් එකේ. ඉතින් ගිහලා බලමු හයික් එක කොයි වගේ වේද කියලා දැන්. ඉතින් අපි ඔක්කොම යන්න හදන්නේ. බැරි වෙන අය මග නවතිනවා. පුළුවන් අය ඔක්කොම යන්න තමයි ප්ලෑන් කරේ. ඉතින් ෆයිනලි අපේ ට්‍රිප් එකේ අන්තිම ඩෙස්ටිනේෂන් එක. ඉතින් අපේ හයික් එක. ඉතින් අපි පැය 2ක හයික් එකක් මේක. ඉතින් ඒකත් කරලා ඉවර වුණා. ඉතින් මේ ඔයගලන්ට පේන්නේ ඒකේ වීව් එක. ඉතින් මෙතන ඉඳන් ඇත්තටම තව පැය 6ක් කරන්න පුළුවන් ඔයගලන්ට මේකේ තව වෙනම ට්‍රැක් එකක් තියෙනවා. ඉතින් අපේ පොඩි කට්ටිය ඔක්කොම හිටපු නිසා අපි පැය 2ක හයික් එකක් තමයි කරේ. ඉතින් බලන්නකෝ මේ ඒරියා එක කොච්චර ලස්සනයිද කියලා. ඉතින් අපේ හයික් එකත් ඉවරයි. ඒ වෙනකොටම අපේ අද ට්‍රිප් එකත් මෙතනින් ඉවර වෙනවා. ඉතින් ගොඩක් එන්ජොයි කරා අපේ ට්‍රිප් එක. ඉතින් ෆයිනලි අපි ප්ලෑන් කරපු විදිහටම අපි අපේ ට්‍රිප් එක ගියා. ඉතින් මං වගේම ඔයගොල්ලෝ ට්‍රිප් එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් එහෙනම් අමතක කරන්න channel එක subscribe කරලා මේ වීඩියෝ එක like එකක් දාන්න. ඉතින් අදට ගිහින් එන්න. bye ඔයගොල්ලෝ හැමෝටම.